කවුරුත් කියන්නේ මේ වගේ පැති වෙලා ටනල් ගහන්න බෑ. විද්‍යාව ගම් වල සාමාන්‍යයෙන් ප්‍රතිඵල 75ට එහා පෙන්නපු කෙනෙක්. ඒතකොට ටියුෂන් එකක් දාගත්තා නම් මට හොඳ ආදායමක් හොයාගන්න තිබුණා. දාලා තියෙන ටනල් එකෙන් කොහෙන්වත් මේ කූඹියකටවත් එන්න බෑ. උදැල්ල කර ගහගෙන හිටපු හේන් ගොවියා හැමදාම හේන් ගොවියෙක් වෙන්න ඕනේ නෑනේ. ජපානයේ නම් හැම ළමයෙකුටම උගන්වන ඉස්කෝලේ යන කාලෙදී අර කෑම පිඟානට වැඳලා තමයි පටන් ගන්න. ඊට දකිමස් කියලා. මුලින් ඉඳලම සියලුම නිර්මාණ මගේමයි. මේක හදන්න උදව් කරපු පසේ ඉඳලා අයට ස්තුති කරනවා කියලා එක තමයි ගොඩ්සෝ සම දෙස්තා කියන්නේ. ගාමිනි good morning sir. good morning. උදේ පාන්දරම ආව හම්බෙන්න. ඒක හොඳයි සර්. මේ ෆෑන් හයි කරන්න දෙනවා කිව්වා මේ. ඒකත් අරගෙන ආයේ හයි කරන්න දෙන්න. ටනල් එකත් ඉවරයිනේ. ටනල් එක වැඩ ඉවරයි සර්. දැන් ඒ ටික තමයි තියෙන්නේ. ඔව්. මේ ෆෑන් ටික දාගත්තාම ඒකේ වැඩ ඉවරයි. මට එනවා කිව්වා හයි කරන්න. දැන් මේ ගාමිනී කියන්නේ බොහොම විශේෂිත පුජ්‍යලයක් අපට. හේතුව මෙයා ඉස්සර මේ කැත්තපහුව ඉස්කෝලේ සයන්ස් ටීචර් කෙනෙක්. ඒ කියන්නේ මේ විද්‍යා ගුරුවරයෙක් අවුරුදු 33ක් මං හිතන්නේ වැඩ කළා. ඉක්මනට මේ විශ්‍රාම යන වයසට ඉස්සෙල්ලා පෙන්ෂන් ගියපු මිනිස්සෙක්. පෙන්ෂන් ගියපු හේතුවකුත් ඇතිනේ නේ. මේ ඒ කියන්නේ කැත්තපහුවේ ඊට වඩා හොඳයි කියලා හිතුණා තමන්ගේම ඉඩමේ මේ වගා කරගෙන ඉන්න එකනේ. ගාමිණී දැන් රජයේ සේවයෙන් මේ තව අවුරුදු ගාණක් වැඩ කරන්න පුළුවන් වෙලත් ඉක්මනට විශ්‍රාම වුණා. ගියානේ. විශ්‍රාම ගිහිල්ලා මේ විද්‍යාව ගුරුවරයෙක් වෙලා හිටියා. නමුත් දැන් මේ විද්‍යාව අපිට වෙන විදියකට පාවිච්චි කරන්න ඕන හින්දා හිතන වෙන්නේ නැතිනේ. ඔව්. මේක විශ්‍රාම ගියේ. ඇයි කියලා කියනවද? ඔව් දැන් මම දැන් අවුරුදු 33ක් සේවය කරලා තියෙනවා. එතකොට මට හිතුණා ඒ පැත්තෙන් ළමයිට දීපු නැත්නම් සමාජයට කරපු හැවට වඩා මට අර මානසික තෘප්තියටත් එක්ක මේ වැඩේ හොඳයි කියලා මට හිතුණා. හිතුණ නිසා අර තාක්ෂණයේ පැත්තක් දන්න නිසා තමයි හුඟක් වෙලාවට මේකට යමු උනේ. ඒ නිසා තමයි මේකට වගාවට යමු වෙලා තියෙන්නේ. ඉතින් තාක්ෂණයේ භාවිතා කරමින්ම තමයි මම ඉස්සරහට යන්න අදහස් කරන්නේ. දැන් හිතනවද දැන් රාජ්‍යයේ සේවයේ ගුරුවරයෙක් වෙලා හිටියට වඩා හොඳයි කියන මේක මානසික සහනය විතරක්මද? මානසික සහනය තියෙනවා. මේ ඊට අමතරව මට හිතෙනවා මේකෙන් අර ටිකක් ගම දියුණු කරන්න යම් දායකත්වයක් දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඇවිල්ලා බලන්න හරි මේ බලලා මේ විදිහට තාක්ෂණයට යන්න කියලා. දැන් මේ තාක්ෂණය භාවිතා කරනවා. එයා පැත්තේ එහෙමත් දැන් මේ වටේ කීප දෙනෙක්ම භාවිතා කරනවා. ඉතින් මට හිතෙනවා මේ ඒ පැත්තෙනුත් මේ කට්ටිය ටිකක් ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා හිතුණා. එහෙම නැත්නම් මට මේ ආර්ථිකයේ වශයෙන් උත් දියුණු වෙන්න පුළුවන් වෙයි කියලා හිතුණා. එහෙම නැත්නම් මට මේ තිබුණා මම දැන් විද්‍යාව ගම් වල සාමාන්‍යයෙන් ප්‍රතිඵල 75ට එහා පෙන්නපු කෙනෙක්. ඒතකොට ටියුෂන් එකක් දාගත්තා නම් මට හොඳ ආදායමක් හොයාගන්න තිබුණා. ඊළඟට මම හොඳ මේසන් බාස් කෙනෙක්. එතකොට කියන්නේ ඒ පිළිබඳ ශේෂ්ත්‍රයේ හොඳ නිපුණතාවයක් තියෙනවා. නමුත් ඊට වඩා මට හිතුණා මේ ගොවිතැන ඊට වඩා වටිනවා කියන එක. ඒ නිසා තමයි මම මේකට යමු වුනේ. ඒක හරි වටින මොකද දැන් ගම මේක ඇත්තපහුව ගම කියන්නේ බොහොම දුෂ්කර ගමක් නේ. අලියෝ එනවා. ඊළඟට තව ප්‍රශ්න තියෙනවා. ඊළඟට මේ වැස්ස සහ උවේ දෙකේ බලපෑම ප්‍රබලම තියෙනවා. ඉතින් එහෙම අතර සාමාන්‍ය ගොවිතැනෙකුට වඩා ගොඩක් මේ චැලෙන්ජස් වැඩි. එතකොට ඒකේ එකක් විදියටනේ ගොඩක් වෙලාවට මේ ටනල් එකට යමුනේ නේ. ඔව්. දැන් ගාමිණී කිව්වනේ මට මේ ප්‍රොපෝසල් එකක් ගෙනාවනේ. ඔව්. ටනල් එකක් මට ගහන්න ඕන. ඒකේ වා හිටියා. ඒකෙම හිටියා. නේ. ඔව්. ඒ කියන්නේ මම කිව්වා මේ ටනල් එක ඕක හරියන්නේ නැහැ. ඕක අවුල් වෙනවා. අර මේ වගේ නමුත් ඔයා ඒකෙම හිටියේ හින්දා තමයි අපි සම්බන්ධ වෙන්න ආයෝජනය කරන්න හිතුනේ. ඒක ගැන පොඩ්ඩක් කියන්න බලන්න. දැන් ඒකේ බලනකොට තාක්ෂණය භාවිතා කරනකොට තමයි වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකේ තාක්ෂණය මම දන්න නිසා
මේ තමයි ඒ පැත්තට හුඟක් යොමු වුනේ. මේක දැන් මේ නිර්මාණයට ගියපුවාම නිර්මාණයේ මුලින් ඉඳලම සියලුම නිර්මාණ මගේමයි. කාගෙන්වත් අහලා මේවා කරලා ප්ලෑන් එකේ හිටන් ඒ සියල්ල මම තමයි තනියම නිර්මාණය කරගත්තේ. මේ බට නමනේවා හිටන් මම දැක්කා. මම ගිය පාර එනකොට මේ ගිලන් අර මෝල්ඩ් එකක් තියාගෙන බට නමනවා. 4-5 දෙනෙක් දාගෙන කරේ. දාගෙන කට්ටිය යොමු කරගෙන මම තමයි මේක සම්පූර්ණ ඩිසයින් කරලා කරේ. දැන් මේක බැලුවම අපි පොඩක් යමුද එතෙන්ට? යමු සර්. දැන් මේ ගාමිණී දැන් මේක මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොන අනුරාධපුරට ළඟ තඹුත්තේගම ළඟ නේ. එතකොට මේ හරිය වැස්සත් වැඩි අවුවත් ඒ වගේ අවුව තදටම තියෙනවා. ඒතර කවුරුත් කියන්නේ මේ වගේ පැති වෙලා ටනල් ගහන්න බෑ. වැඩක් නෑ. රස්නේ වැඩි වෙනවා. ඒ හින්දා මං හිතන විදියට වාගේ දැන් මේ තාක්ෂණයේදී විශේෂයෙන්ම වුණා අර රූෆ් එකන්නේ උඩ টොප් ටෙම්පරේචර් තමයි ගහලා තියෙන්නේ. අර රත්තුනම වාතයේ උඩට ගිහිල්ලා ඒක කියන්නේ හුලං එනකොට මේ හුලඟ දෙපැත්තෙන් යන්න තියෙන්නේ. එතකොට හුලඟ මේකෙන් යනකොට අර රත් වෙච්ච වාතය ටික ඉහළින් එහෙම ගලාගෙන යනවා. ඒ කියන්නේ අර එයාප්ලේන් එක තටුවක් ක්‍රමයටනේ යට උඩයි යටයි මේ පීඩන වෙනසින් තමයි මේ ප්ලේන් එක උනත් උඩ තියෙන්නේ. දැන් ඒ වගේ මෙතනදී වාතය මේ හුලඟ යනකොට මේක උඩින් යනකොට එතකොට අඩු පීඩනයක් ඇවිල්ලා මේ ඇතුලේ වාතය ප්ලේන් ටික උඩට යනවා. උඩට ගන්නවා. ඔව් ඒක කොහොමද රත් වුණාම වාතය ටිකක් ඉහළට යන්න බෑ. එතකොට ඒ වාතය ඉක්මනට උඩට යනවා. මැද මේ ගහලා තියෙන්නේ නෙට් එකක් ගහලා තියෙන්නේ. මේ උඩ නෙට් එකනේ තියෙන්නේ. ඔය නෙට් එකෙන් වාතය උඩට යනවා. ඉතින් එතකොට රත් වීම නෑ වගේ තමයි. එතකොට තවත් උණුසුම වැඩි වුණොත් තමයි අර ෆෑන් පාවිච්චි කරන්නේ. මේ එතකොට තවත් හොඳයි. මේ එක්සොස් ෆෑන් මේවා නේද? ඔව් එක්සොස් ෆෑන්. පොඩක් ගන්නකෝ බලන්න. ඒ වගේ 4ක් දානවා කිව්වා. ඔව් මේ වගේ මේ ෆෑන් 4ක් දානවා. මේ දාපුවම මෙතනින් මේ දෙපැත්තට දෙකක් දානවා. මේ මැද දෙකක් දානවා. මැද දෙකයි දෙපැත්තට දෙකයි. එතකොට මේ රස්නේ වෙච්ච වෙලාවට විතරයි ඒක පාවිච්චි. ඔව් ඒක රස්නේ තියෙන වෙලාවට තමයි නිරන්තරයෙන්ම දාලා තියන්න ඕනේ නැහැ. එතකොට ඒක ඔටෝමැටික් කන්ට්‍රෝල් එකක් වගේ දාන්න වෙනවා. මේ තර්මෝස්ටැට් එකක් එක්ක සෙන්ටිග්‍රේඩ් අංශක මීට වඩා වැඩි වුණ ගම මේ ෆෑන් එක ඕන් ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් ඕෆ් වෙනවා. ඔව්. එහෙමනේ. ඔව්. ඕකේ. එතකොට දැන් මේකේ අනිත් එක දැකපු එකක් තමයි ගොඩක් අය මේ යට කොන්ක්‍රීට් එක දාන්නේ නැහැ. ඔව්. නෙට් එකම අඩියක් විතර යට කරනවා. දැන් ඔයාගේ වැඩේ තියෙන්නේ මේ කොන්ක්‍රීට් එක දාලා තියෙනවා දිගටම. මේක වර්ගඩි 2000ක් නේ. ඔව් 2000ක් තියෙනවා. එතකොට කොන්ක්‍රීට් එක දාලා කොන්ක්‍රීට් එක යට බටේ දාලා ඒ කියන්නේ ප්‍රමිතියේ උපරිම මට්ටමටම මේක කරලා තියෙනවා. දැන් මේ බටත් ඒකාබද්ධ කරලා මේ සම්බන්ධ කරලා මේ කොන්ක්‍රීට් එකට කම්බියකුත් මැදි කරලා තියෙනවා. යටින් කොන්ක්‍රීට් එකට කම්බියක් මැදි කරලා තියෙනවා. එතකොට අර තවත් ශක්තිමත් වෙනවා මේක මෙහෙම බරක් ආවත් කඩන වැටෙන්නෙත් නැහැ. උලංගකට සාමාන්‍යයෙන් වෙන්නෙත් නැහැ. මේවට පාස්සලා තියෙන්නේ. ඔව් අනිත් එක මේ උස උනත් අඩි කීයක්ද මේක? මේක අඩි 9ක් උසයි. මේ කෙරවලට මේ මුදුන තියෙනවා මේ කර්ව් එක තියෙනවා අඩි 5මාරක්. 15ක්. 5මාරක්. 5මාරක්. ඔව්. කර්ව් එක 5මාරක්. ඒකට 5මාරක් තියෙනවා. ඊට උඩ අඩි 2යි අඟල් 3ක් තියෙනවා. 3ක් තියෙනවා. එතකොට අඩි 9යි තව 5මාරයි 2යි 3යි. තව අඩි 2යි. එතකොට එතන අඩි 15කටත් වඩා වැඩි. ඔව් 15කට වැඩි වෙන්නේ. දැන් මුදුනට මෙනකොට ඊටත් වැඩි වෙනවා. මුදුනට මෙනකොට අඩි මේ 3ක් වෙනවා. මේ වටේ තමයි 2යි අඟල් 3 තියෙන්නේ. එතකොට ඒකත් උඩ එකත් කර්ව් එකට තමයි දාලා තියෙන්නේ. ඒ හින්දා ඒක උස වැඩි වෙන හින්දාත් මේ යට තියෙන මේ වගාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් උස වැඩි කරන තරමට මේ උෂ්ණත්වය අඩු වෙනවනේ. අඩු වෙනවා. හරි. දැන් මම දැකපු විශේෂත්වයක් තමයි ඒක ඉතින් තමන්ගේ මහන්සියයි තාක්ෂණයයි ඔක්කොමත් එක්ක එන්න ඇත්තේ. දැන් මේ දාලා කොන්ක්‍රීට් කරලා වර්ග අඩි 2000ක් හදන්න සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්තුවක් දුන්නොත් ලක්ෂ 25ක් විතර යනවා. ඔව් සාමාන්‍යයෙන් ඒ ගණන් වගේ යනවා. නේ? ඔව්. ඒ කියන්නේ කොන්ක්‍රීට් උද්දාලා ඔක්කොම කරලා මේක කරලා අර টොප් මේ උඩ වහලත් එක්ක යන ඒවට. නේ? නමුත් මේ ගාමිණීට කීයක්ද ගියේ? මට ඔය සියලුම වැඩවලට දැන්ත ගිහිල්ලා තියෙන ලක්ෂ 13ක් විතර වගේ. ඔක්කොම කොන්ක්‍රීට් දාලා මේ නෙට් එකයි ඔක්කොම කුලි වැඩ ඔක්කොම ඔව්. ඊළඟට දැන් මේකේ දාන්නේ අර පොට් එකේ නේ තියන්නේ මේ මාළු මිරිස් ඒවා මේවනේ. හරි කරලා දැන් මිශ්‍ර කරලා ඒකත් මම මේ ගොවිජන් සේවකට දීලා පස් පරිස්සා කරලා
බලලා අර ඒ ප්‍රමිතියටම තමයි දැන් සාමාන්‍යයෙන් පස් පරික්ෂා කරන්නේත් නැහැ නේ හුඟ දෙනෙක්. දැන් මේක අර pH එකේ එහෙම බලලා තියෙන්නේ. එතකොට ඒ පැලේට උවමනා ප්‍රමාණයටම ඒවා සකස් වෙනවා. පෝරයි ඔක්කොම ටික දාලා තියෙන්නේ පැලේට උවමනා විදියට. උවමනා විදියටම. ඊට පස්සේ දැන් පැල ටික ඔක්කොම හදලානේ තියෙන්නේ. පැල තවන් දාලා තියෙන දැන් හදන්න මම ඉස්සෙල්ලා මේක මෙයා කරන්නේ අර උෂ්ණත්වය වැඩි නිසා හදන්න එපා කියලා උපදෙස් දුන්නා. ගොජන සේවකෙන්. ඒ නිසා මම නැවත පැල තවන් දැරුවා. දැන් ඒ තවන් දැන් හදන්න කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ වැඩ ඉවරයි. දැන් තව දවස් දෙක තුනකින් මේකේ පැල ඉඳනවා. දැන් මෙතන මම දකින්න විශේෂත්වය තමයි දැන් මාළු මිරිස්නේ වවන්නේ. ඔව් මාළු. ඒතර මාළු මිරිස් මේ දවස්වල දැන් මේ මාර්තු මාසේ මාර්තු අප්‍රේල් මුල. ඔව්. ඒතර හිතා ගන්න බැරි විදිහට අඩු වුණානේ රුපියල් 100කට විතර අඩු වුණා. අඩු වුණානේ. ඒ අඩු වෙන ලොකුම හේතුව මං හිතන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් වල ප්‍රශ්න QR කෝඩ් ගහගෙන මේ ලොරි එන්නේ නැහැ මේවට නේ. ඒක හින්දා වෙන්න ඕන අඩු වෙන්නේ නැත්නම් අප්‍රේල් මේ අප්‍රේල් වල සාමාන්‍ය මිල වැඩි වෙනවනේ අලුත් අවුරුද්ද එනකොට. සාමාන්‍ය මාළු මිරිස් මිල උපරිමයට යන්නේ ජූලි අගෝස්තු වගේ. දැන් මගේ ටාගට් එකක් තියෙන්නේ දැන් ජූලි අගෝස්තු වෙනකොට ඒ ආසන්නයටවත් යන්න පුළුවන් වෙයි කියන මට්ටමේ තමයි. අන්න ඒක තමයි මට අහන්න ඕනුනේ. දැන් මේ වගේ ටනල් වල වගා කරනකොට සීසන් එකට වගා කරන්නේ නැහනේ. නෑ. සීසන් එකේ අනිත් පැත්තට යන්නේ. ඔව්. එතකොට ඒක තමයි මේකෙන් වැඩි ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ගාමිණී ඒක හරියට අධ්‍යයනය කරලා තියෙනවා. ඔව් මම මේක ගත්තාම දැන් සාමාන්‍යයෙන් එළිය වගා කරනකොට මාස 6න් විතර මාළු මිරිස් ඉවර වෙනවා. දැන් මේක ඇතුලේ තියාගන්න පුළුවන් අපිට අවුරුද්දක් විතර වගේ වෙනකන් ආදායම ගන්න පුළුවන්කම තියෙනවා. හේතුව මොකද? ඒ හේතුව මේකේ අර පරිසරයේ කෘත්‍රිම පරිසරයක් මේ ඇතුලේ තියෙන්නේ. ඒ නිසා පරිසරයේ දැන් එළිය හදපුවාම දැන් අගෝස්තු වගේ කියන්නේ මිනිස්සු වගා කරනවා අඩුයි. තද පෑවිල්ල තියෙන්නේ. එතකොට වගා කරන ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි අර මිල වැඩි වෙන්නේ. දැන් මේක ඇතුලේ තියෙනකොට අපි කෘත්‍රිම ඔය සියල්ල ලබා දෙන්න නිසා මේ වගාව සාර්ථක වෙනවා. සාමාන්‍යයෙන් ජූලි අගෝස්තු වල කීයට විතර නගිනවද? ජූලි අගෝස්තු වල සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ ගියා 1600 700 වගේ ගියා කිලෝ එක. මාළු මිරිස් කිලෝ එක. දැන් තියෙන රුපියල් 100 120යි. ඒකට හුඟක් වෙලාවට වෙන්නේ අර දෙසැම්බර් වල වැස්සත් එක්ක මිනිස්සු හදනවා. දැන් වෙයි සීසන් එකේනේ. එතකොට හැමෝම හදපුවාම මිල අඩු වෙනවා. දැන් ජූලි අගෝස්තු කියන්නේ මැයි මාසේ ඉඳලා තද පෑවිල්ල තියෙන්නේ. එතකොට ඒ තද පෑවිල්ල තියෙනකොට මිනිස්සු වගා කරනවා අඩුයි. දැන් ඒකට තමයි මේ තාක්ෂණය භාවිත කරලා මෙයා ගන්නේ. ඒ කියන්නේ කොටේම 10 ගුණයක වෙනසක් තියෙනවා. ඔව් එහෙම වගේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ ටනල් එකක වගා කිරීම තුලින් ප්‍රතිලාභ කීපයක් තියෙනවා. එකක් තමයි මේ වැඩි ක්වොලිටි එක හොඳයි. ඵලදාවේ ප්‍රමාණය වැඩි. අනිත් එක විශේෂම හේතුව තමයි මිල අධික කාලය ටාගට් කරලා අපිට වගා කරන්න පුළුවන්. ඔව් නේ? ඔව් එහෙම වගා කරන්න පුළුවන්. නැත්නම් ඕන කෙනෙක් අහවි මේ පැත්තේ මොකටද ටනල් කියලා. ඔව් අනික කුරුමි වදුරෙන් මේකේ කුරුමි වදුරෙන් නේද මේ ගහලා තියෙන ටනල් එකෙන් කොහෙන්වත් මේ කුඹියකටවත් එන්න බෑ. ඒ පොරද ඊට පස්සේ අර මයිටාවෝ මේ අර ඒ වගේ සත්තු වෙන්නෙත් නැහැ. එන්නත් නිසා මේකට අර මේ කුමිනාශක වලට යන වියදම අඩු වෙනවා. සමහර වෙලාවට දැන් එළිය වගා කරනකොට අර කොඩ වෙනවා කියන එක තමයි ගොඩක් එන්නේ. ඒ කොඩේට එහෙම මේ බෙහෙත් කොච්චර කැවුවා සමහර වෙලාවට දෙන්නේ. දැන් එක මුරේක ගන්න ආදායම මදි වෙනවා බෙහෙත් වලට. ඊළඟ මුරේ ගන්න නම්. හරි ඒක අඩු වෙනවා මෙතනින්. දැන් ගාමිණීගේ ටාගට් එක කියනකො දැන් මෙතන වර්ග අඩි 2000යි. වර්ග අඩි 2000. එතකොට ලක්ෂ 13ක් විතර ගියා. ඊළඟට පැලවලටත් යනෝනේ යම් කිසි ගාණක්. දැන් ඔය ටික කවර් කරගන්න කොච්චර කාලයක් යයිද? මට මගේ ටාගට් එක තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් මේ මාළු මිරිස් වගාව කරපුවාම ඒ ටාගට් එකට ආසන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැන් බලාපොරොත්තුව තියෙන්නේ අවුරුදු 5ක්. මේකේ ගැරන්ටි කාලේ අවුරුදු දැන් මේ පොලිතින් එකේම අවුරුදු 5ක වරන්ටි තියෙන එකක්. එතකොට මේක අවුරුදු 5ක් වගා කරන්න පුළුවන්.
එතකොට අර දිගෙන් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් විතර යනකොට මේකේ ගිය වියදම වගේ දෙගුණයක් හොයාගන්න පුළුවන් කියන තැන තමයි ඉන්නේ. ඒ කියන්නේ වෙන විදියකින් කිව්වා පළවෙනි පළදාවෙන්ම ගියපු වියදම හොයන්න පුළුවන්. වියදම් හොයන්න පුළුවන්. ලක්ෂ 13ක් විතර හොයන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පළදාවේදී ඒ වගේ දෙගුණයක් වෙනවා. ඒතර අවුරුදු 5කදී ගොඩක් වෙලාවට 4 ගුණයක් විතර ඔව් එහෙම ගන්න පුළුවන්. දැන් එළිය සාමාන්‍යයෙන් මේ ටනල් එකක හදනකොට අක්කර කාලකින් ගන්න ආදායම එළිය හදනවා නම් අක්කර ඒකට ආසන්න ප්‍රමාණයක හදන්න ඕනේ. එකක් කාලය අඩුයි. එළිය වගා කරන එකේ කාලය අඩු වෙනවා. අනිත් එක එළිය වගා කරනකොට මේ අර මේ පැක් එකේ නෙවෙයි වගා කරන්නේ පොළොවේනේ. පොළොවේ හදන්නේ. දැන් ඕගොල්ලෝ මේක කරන්නේ කෙලිම ප්‍රමිතියට අනුව පෝර මේ කොම්පෝස්ට් පෝරනේ. කොම්පෝස්ට් පෝර හදලා අර ලොකු පැක් එකක් ඇතුළේනේ මේක වගා වෙන්නේ. එතකොට ඒ කොම්පෝස්ට් පෝර ඇතුලේ වගා වෙන හින්දාත් මේක පළදා වැඩි හැදෙන්නෙත් නෑ මේ ඒවට යන දැන් එළිය හදපුවම ඔය කොච්චර වුණත් මේ ටිකක් වල් පැලෑටි හැදෙනවා. එතකොට අර ගහන තෙල් පොහොර ටික ඒ පැලෑටි වලට යන්නේ මේකේ එතකොට අර දාන පොහොර ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ පැලේටමනේ යන්නේ. මම හිතේ මේක ඩ්‍රිප් ඉරිගේෂන් එකක් දාන්නේ. එතකොට ඒ පොහොර එහෙම දාන්න අතින් මේ වෙන්න හුඟක් වෙලාවට වෙන්නේ අර කුලි ප්‍රශ්නෙත් බලපානවනේ. ඒක හරි. ඒක හින්දා මේක ඇතුළට මිනිස්සු එන්න ඕනත් නැහැනේ කවුරුවත් එන්න ඕන. මේක තනියම පාලනය කරනවා. ඩ්‍රිප් ඉරිගේෂන් එකෙන් වතුරත් එනවා, දියර පොරත් ඒකෙන්ම එනවා. ඒකෙන්ම එන්නේ. ඒතර මොකද ඇතුළට මේව අරගෙන එනකොට තමයි මේ සතුත් එන්නේ. ඔව්. ඒකෙන් දැන් අර හදලා තියෙන ප්‍රමිතියට මතන අර කකුල් මේ තෙමාගෙන නේදවල ඒ කියන්නේ අර තියෙන මේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවනේ කකුල් තෙමාගෙන එන්න ඕන ඇතුළට එනවා. මේකට අර කට්ටිය ගොඩක් එන්නේ නැහැ කවුරුත් දෙන පුජ්‍යලෙත් තමයි ඒක මේකේ වැදගත්ම දේ තමයි මම දකින්න එක දැන් ලක්ෂ 13ක් මේක ඉන්වෙස්ට් කරලා එක කන්නේකදී ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ඒ ලක්ෂ 13 හොයාගන්න පුළුවන්. ඒක හුඟක් වෙලාවට බලපාන්නේ දැන් අර කුලී ප්‍රශ්නේ මිනිස්සු කුලියට හොයාගන්න බෑ. එකක් මේ වියදම වැඩි දැන් රුපියල් 3000ක් දවසකට. ඒ 3000ට හරියන වැඩ කොටසක් වෙන්නේ නැහැ. දැන් ඒ නිසා දැන් මේවා ඇතුලේ එහෙම කුලී ප්‍රශ්නයක් එන්නෙම නැහනේ. දැන් මේක තනියම මටම පුළුවන් පාලනය කරගන්න ඔක්කොම. ලොකු දෙයක්. ඒ වාසිය තියෙනවා. හැම දෙයක්ම හිතන්න ඕනේ. ගොඩක් අය හිතනවා මේ ටනල් එකක් ගැහුවා ඔක්කොම හරි කියලා. ඒක නෙවෙයි නේද? ඒ කියන්නේ මේ මාකට් එකේ ප්‍රෙඩික්ෂන්ස් බලන්න ඕන මොන බඩුවද දාන්නේ කියලා බලන්න. ටනල් එකක් මේ ගහන මේකට ටනල් එකක් ගහලා මේ වුණාම තමයි අසාර්ථකයි කියන්නේ. ඒකේ ටාගට් තියෙන්න ඕනේ. අනිත් එක මේ ටාගට් එකට යන්න තමන්ගේ අර මේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මේ කාලේකට තමයි ගාමිණීගේ අර තීන තාක්ෂණික දැනීමයි ගුරුවරයෙක් විදියට ඉගෙනගත් එකයි ඔක්කොම එකතු වෙන්නේ. හොඳයි. මුගල ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විද්‍යාවෙත් අපි අර ළමයිට මේ ටනල් පිළිබඳව උගන්වනවානේ. එතකොට අර මගේ ඔළුවේ තිබුණා මේ එහෙම එකක් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට අර මේ වගාවට ආවට පස්සේ කෙලින්ම ආවා ඒ අදහස. ඒ නිසා තමයි මුගක් මේ හොඳයි එල්ලංගාවත් එක්ක සම්බන්ධ වෙච්ච එක. සම්බන්ධ වෙච්ච එක ලොකු දෙයක් නැත්තම් ඇත්තටම එල්ලංගාවත් හීනයක් විදියට විතරයි තියෙන්නේ. ඔව් ඒ සම්බන්ධ වෙන්නේ නැත්නම් එහෙම කරන්න අමාරුයි. හොඳයි. නෑ මන්නේ මේ තාක්ෂණය දෙන්නත් කැමති ඕන කෙනෙකුට මේ කරන්න. අපි දෙමු ඉතින්. ඉස්සර මේ කැත්ත පහුවෙන් පටන් ගමු. කැත්ත පහුවේ ගොඩක් අය ඔකට කැමති. හැබැයි තාක්ෂණය විතරක් නෙමෙයි වැදගත්. මේ කොහොමද වගා කරන්නේ මොන කන්නටද වගා කරන්නේ අවුරුදු 3ක් තිස්සේ පහළ ඩේටා අරගෙන දමුල්ලේනේ දමුල්ලේ තමුත් එකමයි දෙකේ. දමුල්ලේ තමුත් එකම ආර්ථික මධ්‍යස්ථානවල කොහොමද මේ අර ෆ්ලක්චුවේෂන්ස් කියන්නේ. ඒව කොහොමද ඒ අනුව කොහොමද අර බෑක්වර්ඩ් ප්ලෑනින් පිටිපස්සට ප්ලෑන් කරලා මෙන්න මේ වෙලාවේ තමයි තවාන දාන්න ඕන. අන්න ඒ කතන්දරය වැදගත්. ඔව් ඒක තමයි. එහෙම නැතුව ටනල් එකක් ගහලා දැන් හරි කියන එක නෙමෙයි. දැන් ගාමිණී මෙතන අර ඕගැනික් විදියට වගා කරනවා කියන එක යනවනේ. මගේ එහෙමත් අදහසක් තියෙනවා. මේක දැන් දැනටත් පාවිච්චි කරන්නේ මම ඕගැනික්ම විතරයි. එතකොට ඒ පිළිබඳව මේවා කරගත්තොත් එහෙම මාකට් එකේ හොඳ මිලක් තියෙනවා ඒකට. ඒ කියන්නේ අර සාමාන්‍ය බඩු වල මිලට වඩා වැඩි මිලකට දෙන්න පුළුවන් සම්පූර්ණ කාබනික වගාවක් නිසා. මගේ අදහසක් තියෙනවා එහෙමත් යන්න මේකේ ඒක සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒතර ඊළඟව මාර්ගෙම අපට පුළුවන් මේක ගාමිණී වගා කරපු ඕගැනික් මාළු මිරිස් හරි නයි මිරිස් හරි කියලා මාකට් එකට දෙන්න පුළුවන්. මාකට් එකේ එහෙම වැඩි මිලක් විශේෂ ඉල්ලුමක් තියෙනවා දැන් එහෙම. හොඳයි. එහෙම අදහසකුත් තියෙනවා. ඔව්. දැන් ගාමිණී මේ ටනල් එකට එකපාරට එන්න ඉස්සෙල්ලා
සාමාන්‍ය විදියට වගා කරානේ. ඒ කියන්නේ මේ පාරම්පරික විදියට වගා එහෙම වගා කරා. ඊට පස්සේ මේ කෘමී දැලක් දාලා ඩ්‍රිප් ඉරිගේෂන් එක දාලා කරානේ. මේ ඩ්‍රිප් ඉරිගේෂන් එකත් මේ පොලිමාච් එකයි දෙක මෙහාට මම තමයි ඉස්සෙල්ලාම ගෙනාවේ. මෙහෙ ගොඩ ඉඩම් තියෙනවා වගා කරන්න. මිනිස්සු අර සම්ප්‍රදායික ක්‍රමයට තමයි වගාවට යොමු වෙලා තියෙන්නේ. මේ කාලේ කොට වගා කරනවා. එහෙම තිබෙත් දැන්. ඒ කියන්නේ හේන් ගොවියෝනේ මෙහෙ ඉන්නේ. ඔව්. සම්ප්‍රදායිකත් නෙමෙයි හේන් ගොවියෝ. හේන් ගොවියාගෙන් සාමාන්‍ය සම්ප්‍රදායික ගොවියයි සම්ප්‍රදායික ගොවියාගෙන් තාක්ෂණික ගොවියයි ඊළඟට දැන් එතනින් එහාට මේ ටනල් එකේ එකයිනේ. මම ඉතින්ලම දැන් මෙහෙම බිම නිකන් වගා කරා. ඊට පස්සේ මේ විදිහට නෙට් එක අපි අතුලට යමුද බලන්න. යමු සර්. ගාමිණී අපි බලමුද ගාමිණීගේ මේ ඩ්‍රිප් ඉරිගේෂන් එකයි ඒ වගාව කොහොමද කරේ කියලා. මෙතන මේ කොමඩු නේද දාලා තියෙන්නේ. කොමඩු දාලා තියෙන්නේ. මොකද මේකේ මං ඉස්සෙල්ලා අර කහ කොමඩු එක තමයි දැම්මේ. දාලා ඒක අලෙවි කරගත්තා. ඒක මිල හොඳ නිසා මේ සැරේ බීජ හොයාගන්න බැරුණා. ඒ නිසා දැන් මේ දාලා තියෙන්නේ කොමඩුමයි දාලා තියෙන්නේ නැවත. මේ බට දාලා තියෙන ගානට ඩ්‍රිප් ඉරිගේෂන් එකේ. බට දාලා තියෙනවා. මෙතන මේ තියෙනවා මේකෙන් තමයි වතුර වැටෙන්නේ. මේක හැමදේම නිතරම තෙත් වෙලාම තියෙනවා. ඉතින් ඕන වෙලාවට මේ වගේ මේක ඇත්ත පහුවේ අලි ගහන තැනක මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක කියන එක හිතන්නවත් බෑනේ. ඔව් මේ තාක්ෂණෙත් මේ පොලිමාච් එකත් මෙහෙ කවුරුවත් දාලා තිබුණේ නෑ. මම තමයි ඉස්සෙල්ලාම පාවිච්චි මේ නෙට් එක ගහනකොටත් කට්ටිය කිව්වා මේ කොහොම නෙට් ගහලා හරියන්නේ නෑ. ඔකට හුලම් වදින්න ඕන ගස් වලට මේ වගා ගන්න බෑ කියලා මේ පොලිතින් එක දානකොට කිව්වා පොලිතින් දාලා බෑ මේ ගස් වලට මුල් හැදෙන්නේ නෑ. ඔහම පොලිතින් දාපුවම මේ කියලා. නමුත් මේ දැන් කට්ටිය තේරුම් අරන් තියෙනවා. දැන් ගහනවා අර එහා පැත්තේ අර ගහලා තියෙනෙත් ඒ මේ ওই තාක්ෂණේ දැන් ටික එහා පැත්තෙත් එකක් තියෙන කුමී දලක් එක්කනේ. කුමී දලක් ගහලා තියෙනවා. අනිත් එක මෙතන විශේෂත්වය දැන් අඩුම වියදමෙන් කරලා තියෙනවනේ. ඒ කියන්නේ ලීනේ දාලා ගොඩක් අය ඕවා දාන්නේ මේ යකඩ දාලා නේද? ඔව්. ඒ තාක්ෂණයත් අඩුයි. නමුත් වෙනව වැඩේ. ඔව්. නේ වැඩේ වෙනවා. ඊළඟට මෙතන කොමඩු තියෙනවා අර පැත්තේ මිරිස් නේ අමු මිරිස් නේ. ඔව් අමු මිරිස්. අර MICH කියන එක තමයි ඔය කරලා තියෙන්නේ. ඒක අර පහුගිය කාලේ අර දිට්වා මේවකත් එක්ක මම ඒ පැල තවාන මේ ඩැමේජ් වුණා. ඒ නිසා තමයි මේ කොටසකට මේ වුනේ. නැත්තම් මේ කැලලටම ඇති වෙන්න දාලා තිබුණ තවාන. අර දිට්වා කුණාටු ආයේ මහා වැස්සත් එක්ක මේ ඒක මුළු ලංකාවටම වුණානේ. ඔව් ඒක වුණා. අර පැල මං වහලා ආවරණය කරලා තිබුණේ දැලකින්. ඒ දැල සම්පූර්ණයෙන්ම මම කඩා වැටිලා පැල ටික ඔක්කොම මේ ඩැමේජ් වුණා. යාඬුවෙන් දුන්නානේ ලොකු ගණන් හම්බුන්නේ නැහැ. එහෙම අර පැල තවාන නිසා එහෙම ඒ වුණේ නැහැ. ඒ කියන්නේ තවානනේ වගාව නෙවෙයිනේ. ඒකෙන් මට අවාසි වුණේ ඒකයි. අර එහා පැත්තේ කෑල්ල අර පැල ඊට පස්සේ මං ආයෙත් තවන් දාලා තමයි හැදුවේ. ඒ නිසා තමයි ඒක අර අඩුව තියෙන්නේ. නැත්තම් මේ මට්ටමේ තිබුණා නම් මේ ඔක්කොම ඒ ගන්නට තිබුණා. අපි පොඩ්ඩක් අර අතෙන්ට ගත්තොත් දැන් අපි කතා කරන්නේ ඉස්සෙල්ලා මේ ආයෝජනය මේ ටනල් එකට ලක්ෂ 13ක් විතරනේ. එතකොට එක දැන් මාළු මිරිස් ආයු කාලය අවුරුද්දක් විතර. අවුරුද්දක් තිස්සේ කඩන්න පුළුවන්. එතකොට කියන්න බලන්න එළියේ මාළු මිරිස් ගසකින් ඒ ආයු කාලය තුල කොච්චර කඩනවද ටනල් එක ඇතුළේදී කොච්චර කඩනවද? එළියේ සාමාන්‍යයෙන් මාළු මිරිස් ගහකින් කඩන්න පුළුවන් කිලෝ එකමාරක් විතර වගේ තමයි හොඳ හැදිච්ච ගහකින් කඩන්න පුළුවන් මන්නේ. දැන් ওই ටනල් එක ඇතුලේ සාමාන්‍යයෙන් කිලෝ 5ක 6ක අවම අස්සන්නක් ගන්න පුළුවන්. ඒක අර තියෙන බාහිර බලපෑමුත් එක්ක අස්සනු වැඩි වෙන්න පුළුවන්. නමුත් අවම අස්සන්න සාමාන්‍යයෙන් කිලෝ 5ක 6ක් ගහකින් ගන්න පුළුවන්. ඒකට වර්ගාඩි 2000ට ඒකේ අලපසියක් විතර මේක වැඩි නිසා මේ ප්‍රමාණය වැඩිනේ ඒකේ. කරලේ ක්වොලිටියයි බර ඒවා වැඩි මේ එළියට වඩා. එළියේ තියෙන වගේ කරල ඇත්තට ලොකු වෙන්නේ නැහැ මේ. දැන් ඊළඟට මම ටාගට් කරන්නේ දැන් මේක මේ කරලා ඊළඟට තව දැලකින් මේ කැලලකුත් ආවරණය කරගන්නවා. එහෙම ආවරණය මේකේ අර වගා කරන නිසා මම දන්නවා මේකේ ප්‍රතිලාභය. ඒක තුලින් තමයි දැන් Tamanට ලොකු තමන්ගේ ආයෝජනය වගේ දෙගුණයක් අවුරුද්දකින් ගන්න පුළුවන් නම් ඊළඟට ඒන සල්ලි අනිත් ඒවටත් වගා කරනවා. එතකොට කැත්ත පහුවෙන අනිත් මිනිස්සුත් බලනවා මේ මනුස්සයා කොහොමද දියුණුනේ කියලා. ඒතර අපිත් යනවා. අර හේන් ගොවියා වෙනවා සාමාන්‍ය පාරම්පරික ගොවියෙක් වෙනවා. පාරම්පරික ගොවියා මේ වගේ ඩ්‍රිප් ඉරිගේෂන් වලට යනවා. තවත් කිහිප දෙනෙක් යාවි මේ ටනල් වලට නේ. අන්න ඒක තමයි අපට ඔය ටනල් පිළිබඳව ඔය වියදම කොච්චරද කොහොමද ප්‍රතිලාභ කියලා මගෙන් අහනවා. නෑ ඒක තමයි වෙන්න ඕන. මේ
උදැල්ල කරගහගෙන හිටපු හේන් ගොවියා හැමදාම හේන් ගොවියෙක් වෙන්න ඕනේ නැහනේ නේ. ඔව්. එහෙම මිනිස්සු ඇත්තටම ඉස්සරහට යනවා තමයි අන්තිමේදී වෙන්න ඕනේ. ඉතින් දැන් අපේ මේ ළමයි එහෙම දන්නේ නැහැ මේ කොහොම මහන්සියෙන්ද මේ Tamanගේ කෑම එක ලැබෙන්නේ කියලා. නේ ඒකත් දැනගන්න ඕනනේ. එතකොට ඒක කන එක දැන් මම දන්නවා ජපානයේ නම් හැම ළමයෙකුටම උගන්වන ඉස්කෝලේ යන කාලෙදී අර කෑම පිඟානට වැඳලා තමයි පටන් ගන්න. ඊට දකිමස් කියලා. අර කෑම කෑවට පස්සේ බත් ඇටයක්වත් අයින් කරන්නේ නැහැ. ගොට්සෝ සමදෙස්ත කියලා අයිත් වඳිනවා. ඒ කියන්නේ ගොට්සෝ සමදෙස්ත කියලා කියන්නේ මේක හදන්න උදව් කරපු පසේ ඉඳලා අයට ස්තුති කරනවා කියලා එක තමයි ගොට්සෝ සමදෙස්ත කියන්නේ. ඒ හින්දා තමයි මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ. අපි දියුණු වෙලා නැත්නම් ඊටු ටික වීසි කරලා දානවා. ඔව්. එතකොට අර එතකොට දෙවියවත් අපට සලකන්නේ නැති වෙනවනේ. ස්වභාව ධර්මයව සලකන්නේ නැති වෙනවා. අන්න ඒවා ඉතින් අපි ඉගෙන ගන්න ඕන. මේ අපි දේශපාලඥයන්ට කෑ ගහ හිටලා හරියන්නේ නැහැ. අපි හැදෙන්න ඕන. නේ. ඔව්. හොඳයි. බොහොම ස්තුතියි එහෙනම්. සාර්ථක වෙන්න ඕන. ඔව්.